යුද්ධය අවසන් වූ වහාම සත්‍යාදීන්ගේ මානව හිමිකම් පරිසමේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර මානව හිමිකම් අභිදාන වලින් ශ්‍රී ලංකා රජයට එල්ලුණු චෝදනාව තමයි බරපතල විදිහට යුද්ධය අවසාන අධීරයේදී මානව හිමිකම් කඩවුණා කියන කාරණය. ඒ වගේම අපේ හමුදාව අතින් අපරාධ සිදු වුණා කියන කාරණය. තුන්වෙනිම දෙමළ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අපේ හමුදාවෙන් ඝාතනය වුණා කියන චෝදනා. ඒතකොට මේ චෝදනා උන්න තමයි ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කරේ. ඒ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පොලිසමත් ඒ වගේම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා හිටියා මේ පිළිබඳව රට ඇතුළට ඇවිත් විමර්ශනයක් කරන්න පරීක්ෂණයක් පවත්වන්න අවස්ථාව ලබා දෙනවා. දැන් මේ අවස්ථාවේදී රජයේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා කිසිසේත් එවැනි විදේශීය සංවිධානයකට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාව තුළ විමර්ශනයක් පවත්වන්න පරීක්ෂණයක් පවත්වන්න ඔවුන්ගේ දූත කණ්ඩායම් වලට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙන්නේ නැහැ කියන ස්ථාවරය තමයි තිබෙන්නේ. ඒ ස්ථාවරය ඉතාම නිවැරදි නිරවුල් ස්ථාවරයක්. ජාතික හෙළවුරු මේ විදිහට අපි එදා හිටියේ ඒ ස්ථාවරයේ ඇයි ශ්‍රී ලංකාවේ යම් කිසි විදියක අපරාධයක් සිදු වුණොත් මානව හිමිකම් කඩවීමක් සිදු වුණොත් එහෙම නැත්නම් වෙනත් ආකාරයක නීති විරෝධී යමක් සිදු වුණොත් මනුෂ්‍යත්වයට නොගැලපෙන යමක් සිදු වුණොත් ඒ සියල්ල පිළිබඳව විමර්ශනය කිරීම සහ ඒ පිළිබඳ නඩු විභාග කිරීම ශක්තිමත් යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව සතු. ශ්‍රී ලංකාව සතු ඉතාම ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම නීතිමය වශයෙන් අධිකරණමය වශයෙන් ඉතාම ශක්තිමත් සමුදාය පිළිබඳව පරීක්ෂා ඒ සිද්ධීන් වලට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් කරනවා. එහෙමනම් ජාතික හෙළවුරු මේ විදිහට අපි අදත් ඉන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳව ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳව අපේ විශ්වාසය කිසිදු ආකාරයකින් පළුදු වෙලා නැහැ. ඒක පිළිබඳව අපි දැඩිව විශ්වාසය පළ කරනවා. ඒක නිසා කිසිසේත් බාහිර කණ්ඩායමක මේ පරීක්ෂණයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවශ්‍ය නැහැ කියන ස්ථාවරයේ තමයි ජාතික හෙළවුරු විදිහට අපි. එමනම් දැන් රජයේ එදා හිටපුවේ ස්ථාවරයේ දේශපාලන විද්‍යාවට අනුව කියනවනම් වචනේ කියනවනම් මේ ස්ථාවරේ කණුක වීමක් වෙලා තියෙනවා. ස්ථාවරේ ලිහිල් වීමක් වෙලා තියෙනවා. දියාරු වීමක් වෙලා තියෙනවා. ඇයි මේ දියාරු වීම සිද්ධ වෙන්නේ? මේක බරපතල මේ සම්බන්ධයෙන් මේ රටේ ජාතික බලවේගය ඒ වගේම මේ ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා ඒකට නායකත්වයේ දීපු ජාතික ආගමික සංවිධාන බෞද්ධ සංවිධාන ත්‍රස්ත විරෝධී බලවේග මේ සියල්ල අවසාන වශයෙන් මේ දරපු ස්ථාවරය අද කිසියම් විදියකට ඇල්මුවට ලක් කිරීමක් එහෙම නැත්නම් පාවා දීමක් සිදු වෙලා තියෙනවා මේ ගනු ලැබූ ස්ථාවරය නිසා. ඒ නිසා අපි අපේ දැඩි අනස්සල්ල අනගාටුව සහ විරෝධය අපි මේ මොහොතේදී පළ කරනවා රජයේ තමන්ගේ ස්ථාවරය පිළිගැනීම සම්බන්ධව. ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධව. මේක ඉතාම භයානක ප්‍රතිපාක ඇති වෙන්න පුළුවන්. භයානක අනතුරක් රට ඉදිරියේ. මේ අනතුර ප්‍රධාන වශයෙන් එල්ල වෙන්නේ රටේ රාජ්‍ය නායකයන් අධිකරු ජනාධිපතිතුමා. ඒ වගේම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අපේ හමුදාවේ මේ යුද්ධයේ මෙහෙයු සේනාධි නායකයාට මේකෙන් බරපතල අනතුරු එල්ල වෙන්නේ. අවදානම තියෙන්නේ. ඒ නිසා අපේ ආමුතු පැහැදිලි කරා වගේ ලිබියාවේ ඔය ආකාරයටම තමයි අටුතු සිදුුනේ. මේ යම් කිසි විදිහකට ප්‍රතිපත්තිය ලිහිල් කිරීම තුළින් මේ බටහිර රටවල් යාලු කරගන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දැඩි බව කිසියම් විදිහකට නම්‍යශීලී තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. අපි ලිහිල් වුණොත් මෙවැනි ක්‍රියාමාර්ග හරහා
ගිහිල්ලා අපිට මෑත කාලේ තියෙන අධ්‍යයනයන් වලින් තාම පැහැදිලි ලිබියාවට මොකද වුනේ. ඒ ආකාරයෙන්ම යුද අපරාධ චෝදනා කරනවා. ඒ නිසා ජාතික හෙළවුරු මේ විදිහට අපි එදා ඉති ස්ථාවරයේමයි ඉතිසේ ශ්‍රී ලංකාව තුළ වෙනම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න විමර්ශන කරන්න ඒ පිළිබඳව ජනතාවගෙන් හෝ රටේ සිවිල් වැසියන්ගෙන් සාක්ෂි විභාග කරන්න විශේෂයෙන් මෙවැනි බාහිර කණ්ඩායමකට ඉඩදී නැහැ කියන දැඩි ස්ථාවරයේ ජාතික හෙළවුරු විදිහට අපි ඉන්නවා ආණ්ඩුව පාලක විදිහට එදා ආණ්ඩුවේ තුල ඉඳගෙන අපි මේ මතය බැලුවා අදත් අපි මේ මතයේ ඉන්නවා අද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අපි ඒ කාර්යය පැහැදිලි කරන ගමන් විශේෂයෙන් කියන්න ඕන අද මේ ඇවිල්ලා ඉන්න නියෝජිතයෝ තුන්දෙනාගෙන් ප්‍රධානිය උත්තරජාතික මානසික සංස්කෘතික ප්‍රධානී ඇනි මෙගාල් ඔහුට අවුරුදු 33ක පරපුරක් මේ යුද අපරාධ පිළිබඳ විමර්ශන පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අවුරුදු 33ක අධ්‍යක්ෂින් තිබෙන පළපුරක් තියෙන විශේෂක් ඉතින් ඔහු විශේෂයෙන්ම පංකන්නේ මේ ශ්‍රී ලංකාවට පැමිණිලා මෑත කාලයේ ඔහු පවත්වපු යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ ගණනාවක් තියෙනවා. ඉතාම ආසන්නම යුද පරීක්ෂණයේ වූ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයේ පැවැත්වී සුඩානයේ ජනාධිපතිවරයා සම්බන්ධ. සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර් සම්බන්ධයෙන් ඔහු නඩු තීන්දුවක් ලබා දුන්නා. දැන් මේ නඩු තීන්දුව හැම එකක් තුළ අපිට පේන දේ තමයි යුද අපරාධ සම්බන්ධ පරීක්ෂණ පවත්වන කිසිම රටක මේ යුද අපරාධ පිළිබඳ චෝදනාවලින් කිසිම රටක් ඉස්සරහ කරලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් යුගොස්ලාවියාවේ ප්‍රධාන විදසොලි මේ ආකාරයෙන් යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළා. අවසානයේ ඒකවල යුද අපරාධ කරන්නේද මෙලෙසියා. ලයිබීරියාවේ චාල්ස් ටේලර් යුද අපරාධ කරුවෙක් බවට පත් කරා. වර්තමානයේ මේ මෑත කාලේ සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර් ඔහු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නඩුව විභාග කරේ ඒ වාර්තා සකස් කරේ මේ ඇනි මිගාලි කියන යුද අපරාධ පිළිබඳ අවුරුදු 33ක පරපුරක්. දැන් අපේ ජීල් පිරිස්මැතිතුමා කියලා තියෙනවා මේ නියෝජිත පිරිසට රටේ ඕනෑම තැනක නිදහසේ ගිහිල්ලා කටයුතු කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා. ඒ කියන්නේ නිදහසේ Taman කැමති ආකාරයට කටයුතු කරන්න ඕන. මම කියන්නේ මේක මම හිතන්නේ මොකද රට ඇතුලේ මේ මොහොතේ ඕන තරම් දුෂ්ට විසතුරු බලවේග ඉන්නවා. මේ යුද ජයග්‍රහණය ආපස්සට කරවන්න මේක කැලල් කරන්න මේකට යම් ආකාරයකින් අපි යුද අපරාධ සිදු කරයි කියන චෝදනා උත් කරන්න බලන්න ඉතාල පිටක්. ඒ වගේම රාජ්‍ය නෝන සංවිධාන 47ක් දැනටම පැවැත බල කරලා තියෙනවා මේ නියෝජිත පිරිසට. මේ නියෝජිත පිරිසට සාකච්ඡා කරලා උන්ට සාක්ෂි ලබා දෙනවා. අපි දන්නේ මේ වාර්තාව අවසාන වශයෙන් ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් ඊළඟ වර්ෂයේ පැවැත්වෙන මානව හිමිකම් කොමිසම් මානව හිමිකම් සමුළුවට. ඉතින් ඒ නිසා මේ කාරණය පිළිබඳව ජාතික හෙළවුරු මේ විදිහට අපිට කියන්න තියෙන ඉතාම අවදානම් සහගත අනුසුදායක ක්‍රියාමාර්ගයක් මේ අරගෙන තියෙන්නේ. මේකෙන් රටක් ජාතිය අවසාන වශයෙන් අපි ලබාගත් මේ ජයග්‍රහණය බරපතල විදිහට කැලල් වෙන්න පුළුවන් කරන්නේ ජාත්‍යන්තර වශයෙන්. මොකද මෙවැනි අපරාධ පරීක්ෂණයක් පටන් ගැනීම තුලින් අපේ රට යුද අපරාධ වලට අංවඩු ගසපු රටක් බවට පත් වෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියටපත් වෙනවා. යුදකලා වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනවා. ඉතින් මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන අපි කියන්නේ මේ නියෝජිත පිරිසගේ පැමිණීම සම්බන්ධව මේක ඉඩදීම සම්බන්ධව මේ දැඩි විරුද්ධත්වය අපි පළ කරනවා. ඒ වගේම අපි කියන්න ඕන ලෝකයේ අරගෙන බලනකොට යුද අපරාධ පිළිබඳ පරීක්ෂණය මුලින්ම ආරම්භ වුණේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. සුප්‍රසිද්ධ නියුරම්බර්ග් නඩු විභාගය. ඒ කියන්නේ යුද්ධයෙන් පරාද වෙච්ච හිට්ලර්ගේ නාසි යුද අපරාධ කරුවන්ට දඬුවම් පැමිණීම සඳහා තමයි 8 ලක්ෂයක් යුදෙව්වන් ඝාතනය කරනවා. ඒ නාසි යුද අපරාධ කරුවන්ට දඬුවම් කිරීම සඳහා තමයි නියුරම්බර්ග් යුද අපරාධ අධිකරණය පැවැත්වුවේ. නඩු විභාගය පැවැත්වුවේ. ඒ වගේම තමයි ආම්පුචියාවේ පොල්පොට් විරුද්ධව නඩු විභාගය කරේ. දැන් අද LGBT සංවිධානයේ නායකයෝ විශාල ප්‍රමාණයක් තාමත් විදේශගතව ඉන්නවා. රැකවරණය ලබන. පොටි සංවිධානයේ නීති උපදේශක
රුද්‍ර කුමාරන් ඇමරිකාවේ ඉන්නවා. ඒ වගේම කොටි සංවිධානයේ ප්‍රධානීත්වෙච්ච නෙදියවන් නෝර්වේ රටේ ඉන්නවා. ඒ වගේම ප්‍රංශයේ කොටි සංවිධානයේ ප්‍රධාන නායකයෙකු විනයාද, ඒ වගේම එංගලන්තයේ ඉන්න පූජක එමානුවල් පිටික. දැන් මේ LTT සංවිධානයේ මේ රට ඇතුලේ කරපු සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට කරපු ඉත අපරාධ පිළිබඳ කිසිදු විමර්ශනයක් පරීක්ෂණයක් නැහැ. චෝදනාවක් නැහැ. දැන් මේ ලෝකෙ පුරා මේ ඉන්න මේ කොටි නායකයින්ට විරුද්ධව පළමුවෙන්ම සිද්ධ දේ තමයි ඔවුන්ට විරුද්ධව ඔවුන් කරපු අපරාධ වලට විරුද්ධව මේ රටේ ජනතාවට කරපු සාහසික අපරාධ වලට විරුද්ධව නඩු දාන්න. එවැනි නඩු විභාග කිරීමක් සිදුවේ නැහැ. අද ඒ වෙනුවට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදා තියන් කරපු මේ මානසික මෙහෙයුම තුළ වැරදි සිදුනාය අපරාධ සිදුනාය කියලා අද මේ පිළිබඳ විමර්ශන පවත්වන පරීක්ෂා පවත්වනවා. මේ සම්බන්ධයෙන් අපි කියන්න තියෙන්නේ නවතවතාවක් අපේ රටේ තුල ශක්තිමත් නීතිමය යාන්ත්‍රණයක් තියෙනවා. හමුදාව තුලත් ඉතාම ශක්තිමත් නීතිමය යාන්ත්‍රණයක් තියෙනවා. අපරාධ පිළිබඳව විනය කඩවීම පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ නිසා එවැනි අවශ්‍යතාවයක් නැහැ කියන ස්ථාවරයේ ජාතික